ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මේ දැන් මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව මේකේ වැදගත්ම සහරාන්ගේ කණ්ඩායමේ හිටපු සහරා ජස්මින් සම්බන්ධව ඔබතුමාලා දන්නවා විශේෂයෙන්ම 2020 පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යටතේ පවත්වපු පරීක්ෂණ කණ්ඩායම් කිව්වා තුන්වෙනි පරීක්ෂණයේදී තමයි ඒගොල්ලෝ තාවුරු කරන්න උත්සාහ කරා එතුමිය සාරා ජස්මින් මැරුණයි කියන එක. නමුත් අපි සියලු දෙනාම පිළිගන්නවා සාරා ජස්මින් මැරුණේ නැහැ. සාරා ජස්මින් පලා ගියා. එහෙම නැත්නම් එයාව පලා යන්න යම් කණ්ඩායමක් එයාට උදව් කරා කියන එක. එතකොට දැන් ප්‍රශ්නේ තමයි ගරු කතානායකතුමනි විශේෂයෙන්ම දැන් සාරා ජස්මින් මැරුණේ නැහැ කියන එක ඔබතුමාලාගේ ආණ්ඩුවත් පිළිගන්නවා. ඒ පරීක්ෂණවල විශේෂයෙන්ම අර DNA පරීක්ෂණවල අවුලක් තිබුණයි කියන එක අපි සියලු දෙනාම දන්නවා. ඒක තහවුරු කරන්න යම් කණ්ඩායමක් උත්සාහ කරා එයා මැරුණයි කියන එක. මොකද අපි දන්නවා අපේ නලින්ද ජයතිස්ස ඇමතුමාත් විපක්ෂයේ ඉන්නකොට කිව්වා සාරා ජස්මින් ඉන්දියාවේ ඉන්නවයි කියන එකත් එතුමාත් තහවුරු කරලාම කිව්වා ඒ කතාව. අයෝ අපි පිළිගන්නවා. එයා දීවතුන් අතර ඉන්නවා. ඔබතුමා නැගෙනහිර පළාතේ ආඥාපති වෙලා ඉන්න කාලේ තමයි මේ බෝම්බ සිද්ධිය සිද්ධ වුණේ. සාරා ජස්මින් පලා ගියෙත් ඔබතුමා ආඥාපති වෙලා ඉන්න කාලේ. එතකොට ඒ සාරා ජස්මින්ව ගෙන්න ගන්න දැන් ආණ්ඩුව අපි දන්නවා පාතාලී ලෝකේ හොඟක් උදවිය පිට රටවල් වල ඉන්නවා. ඒ පිට රටවල් වල ඉන්න පාතාල ලෝක උදවියව ගෙන්න ගන්න ඔබතුමාලා විවෘත වරන්තු ගන්නවා උසාවි. දැන් ඔබතුමාලා බලයට ඇවිල්ලා දැන් අවුරුද්දක් කාලයක් ගත වෙලා. ඇයි සාරා ජස්මින් සම්බන්ධව විවෘත වරන්තුවක් ගන්නේ නැත්තේ? එයා කොහේ හරි ඉන්නවා නම් දැන් ඔබතුමාලා දැන් ඉන්දියාවත් එක්කත් ළඟින් වැඩ කරන හින්දා අඩුම ගානේ ඉන්දියානු ආණ්ඩුව එක්ක දැන් ඉන්දියාවේ ආරක්ෂක ලේකම්තුමා රටට ආවා. විදේශ ලේකම්තුමා රටට ආවා. ඊළඟට මෝඩි අගමැතිතුමාව හම්බුණා ජනාධිපතිතුමා. දැන් ඒ සාකච්ඡාවලදීවත් සාරා ජස්මින් සම්බන්ධව එතුමිය එයා ඉන්දියාවේ ඉන්නවා නම් ගෙන්න ගන්න පිළිබඳව මූලික සාකච්ඡාවක් ගියාද නැද්ද? අනිත් එක ඇයි විවෘත වරන්තුවක් ගන්නේ නැත්තේ? තවම සාරා ජස්මින්ව හොයාගන්න. ගරුණීය ජනාධිපතිතුමා. ඒ සම්බන්ධව ආරාධනා කරන මහජන ආරක්ෂක ඇමතිතුමාට පිළිතුරු දෙන්න. ගරු කතානායකතුමනි අමාත්‍යතුමා. පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිද්ධ වෙමින් පවතිනවා. සහ සාරා ජස්මින් මිය ගියේ නැති බවට යම් යම් තොරතුරු මේ වෙනකොට අනාවරණය වෙලා තියෙන විමර්ශනාශ්‍රයෙන් අපිට කිසිදු තොරතුරක් වාර්තා වෙලා නැහැ ඉන්දියාවේ සාරා ජස්මින් ඉන්නවයි කියලා. නමුත් විමර්ශන දිගින් දිගටම පැවැත්වෙනවා වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර තොරතුරු අනුව අධිකරණ ක්‍රියාමාර්ගත් මේ වෙනකොට අරන් තියෙනවා. සහ මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූයේද යන්න පිළිබඳ විමර්ශන තමයි නව රජයේ යටතේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මේක ගැඹුරු විමර්ශනයක්. මේ විමර්ශන සිද්ධ වෙමින් පවතිනවා. සමහර කාරණා විමර්ශනයට බාධාවක්. ඒ හින්දා මම පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව හෙළි කරන්න අදහස් කරන්නේ නැහැ. ඉතින් විමර්ශන සිද්ධ වෙනවා. අවශ්‍ය නම් වරන්තුව ගන්න අපි අනාගතයේදී කටයුතු කරනවා.